තෙත් කලාපවල වැවෙන පළතුරක් ඔයාගේ මහා ආන්ත්‍රය. එහෙමත් නැත්නම් මහා බඩවැල භයානක රෝග වලින් ආරක්ෂා කිරීමට උපකාරී වෙන බව ඔයා දැනගෙන හිටියද? පැණි රස රසවත් සහ ස්වභාවික දෙයක් ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියට සහාය වේ හැකි නම් සහ මහා ආන්ත්‍ර පිළිකා අවදානම් අඩු කිරීමට පවා උපකාරී වේ නම් කුමක් කළ යුතුද? අද අපි කොස්ගෙඩිය ගැන කතා කරමු. ඔයාගේ මහාන්ත්‍රය එහෙමත් නැත්නම් මහා බඩවැල ස්වභාවිකව නිරෝගීව තබා ගැනීමට උපකාරී වන තන්තු ප්‍රතිඔක්සිකාරක සහ බලවත් පෝෂ්‍ය පදාර්ථ වලින් පිරුණු යෝධ නිවර්තන පළතුරක් තමයි කොස් කියන්නේ. කොස්ගෙඩිය ආහාර ජීර්ණයට සහාය වන ආකාරය, දැවිල්ලට එරෙහිව සටන් කරන ආකාරය සහ විද්‍යාර්ථීන් මෙම විශ්මිත පළතුර කෙරෙහි අවධානය යොමු කරන්නේයි කියලා දැනගැනීමට අප සමග රැඳී සිටින්න. කොස්ගෙඩිය ලෝකයේ විශාලතම පළතුරු වලින් එකක් වන අතර එය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ අග්නිදික ආසියාව වැනි නිවර්තන රටවල වැඩෙනවා. එයට මිහිරි රසයක්, අද්විතීය සුවඳක් ඇති අතර ඉදුණු හෝ නොමේරෝ විට පිසු ආහාරයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. නමුත් කොස්ගෙඩිය රසවත් පළතුරක් විතරක්ම නෙමෙයි. ඒවා තුළ අඩංගු වෙනවා ආහාරමය තන්තු, විටමින් C, පොටෑසියම්, ප්‍රතිඔක්සිකාරක, ෆ්ලේවොනොයිඩ් සහ කැරොටිනොයිඩ් ලෙස හඳුන්වන සාග සංයෝග. මෙම පෝෂ්‍ය පදාර්ථ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආහාර ජීර්ණය සහ සමස්ත මහා බඩවැල්වල සෞඛ්‍යයට සහාය වීමට උපකාරී වෙනවා. කොස්ගෙඩියේ ඇති ලොකුම ප්‍රතිලාභයක් තමයි ඒවා තුළ ඉහළ තන්තු අන්තර්ගත වීම. තන්තු ආහාර ජීර්ණ පද්ධතිය හරහා අපද්‍රව්‍ය සුමටව ගමන් කිරීමට උපකාරී වන අතර හානිකර විෂද්‍රව්‍ය මහා ආන්ත්‍රයේ රැඳී සිටින කාලය අඩු කිරීමට උපකාරී වෙනවා. සෞඛ්‍ය සම්පන්න ආහාර ජීර්ණ පද්ධතියක් වැදගත් වීමට එක හේතුවක් තමයි දුර්වල ආහාර ජීර්ණය සහ ඉඳන්ගත මලබද්ධය කාලයක් සමග මහා ආන්ත්‍ර ගැටළු ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි වීම. කොස්ගෙඩියේ ඔක්සිකාරක ආතතියට එරෙහිව සටන් කිරීමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරකද අඩංගු වෙනවා. නිදහස් රැඩිකරුන් ලෙස හඳුන්වන හානිකර අණු ශරීරයේ සෛලවලට හානි කරන විට ඔක්සිකාරක ආතතිය ඇතිවීමට පටන් ගන්නවා. විද්‍යාර්ථීන් විශ්වාස කරන්නේ ඔක්සිකාරක ආතතිය සහ නිදන්ගත දැවිල්ල මහා ආන්ත්‍ර එහෙමත් නැත්නම් මහා බඩවැල් පිළිකා වර්ධනයට දායක විය හැකි බවයි. කොස්ගෙඩියේ ඇති ස්වභාවික සංයෝග මෙම හානියෙන් සෛල ආරක්ෂා කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න මහා බඩවැල් පරිසරයක් පවත්වා ගැනීමට උපකාරී වෙනවා. සමහර රසායනාගාර අධ්‍යයන වලින් සොයාගෙන තිබෙනවා කොස්ගෙඩියේ ඇති සංයෝග ඇතැම් පිළිකා සෛලවලට එරෙහිව පිළිකානාශක ක්‍රියාකාරීත්වයක් පෙන්눔 කළ හැකි බව. පර්යේෂකයන් විශේෂයෙන් උනන්දු වන්නේ පළතුරුවල ඇති ප්‍රතිඔක්සිකාරක සහ අසාමාන්‍ය සෛල වර්ධනය මන්දගාමී කිරීමට උපකාරී වන ශාක රසායනික ද්‍රව්‍ය වෙනුයි. කෙසේ වෙතත් පැහැදිලිව තේරුම් ගන්න ඕන දෙයක් තමයි කොස් වලින් තනියම මහා ආන්ත්‍ර පිළිකා මරා දමන්න බැරි බව. තනි පළතුරකට පිළිකා සුව කරන්න බැරි බව. නමුත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක කොටසක් ලෙස කොස්ගෙඩිය වැනි පෝෂ්‍යදායී ආහාරයට ගැනීමෙන් මහා ආන්ත්‍ර සෞඛ්‍යයට සහාය වීමට සහ කාලයත් සමග පිළිකා අවදානම අඩු කිරීමට හැකියාව තිබෙනවා. වෛද්‍යවරු තවමත් නිතිපතා පරීක්ෂණ, ව්‍යායාම, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ අවශ්‍යිත වෛද්‍ය ප්‍රතිකාර නිර්දේශ කරයි. ඔයාට බොහෝ සෞඛ්‍ය සම්පන්න ක්‍රමවලින් කොස් රස විඳින්න පුළුවන්. ඉදුණු කොස්ගෙඩි නැවුමුව කෙටි ආහාරයක් ලෙස හෝ ස්මූති සහ පළතුරු සලාද වලට එකතු කළ හැකිය. තරුණ කොළපාට කොස්ගෙඩි බොහෝ විට එහි පොහොසත් වයනය නිසා සෞඛ්‍ය සම්පන්න මස් විකල්පයක් ලෙස වෙනවා. පොළොස් ඇඹුල කියන්නේ අන්න ඒ ක්‍රමයට තමයි. වඩාත් සෞඛ්‍ය සම්පන්න ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මධ්‍යස්ථව නැවුම් කොස්ගෙඩි ආහාරයට ගන්න. ඇසුරුම් කළ නිෂ්පාදනවල වැඩිපුර සීනි එකතු කිරීමෙන් වළකින්න. එළවලු, සම්පූර්ණ ධාන්‍ය වර්ග සහ අනෙකුත් තන්තු බහුල ආහාර සමග එකතු කරන්න. මතක තබා ගන්න සමවරතාවයේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට යතුරක්සේ ක්‍රියා කරන බව. කොස් බොහෝ දෙනෙකුට සෞඛ්‍ය සම්පන්න වුණත් සමහර පුද්ගලයන් ප්‍රවේශම් වෙන්න වෙනවා. දියවැඩියවෙතියේ කොටස් ප්‍රමාණය නිරීක්ෂණය කරන්න ඕන. ඒකට හේතුව ඉදුණු කොස්ගෙඩියේ ස්වභාවික සීනි අඩංගු වෙන නිසා. බර්ච් පරාග හෝ රබර් කිරිවට අසාත්මිකතා ඇති ඕනෑම අයෙකුට කොස් වලට ප්‍රතික්‍රියා කළ හැකියි. ඔයාට බරපතල ආහාර ජීර්ණ තත්ත්වයක් හෝ පිළිකාවක් තිබේ නම් ප්‍රධාන ආහාර වෙනස්කම් කරන්න කලින් සෑම විටම සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු සමග කතා කරන්න ඕන. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් මේ වගේ තවත් ස්වභාවික සෞඛ්‍ය උපදෙස් සඳහා ලයික් කරන්න. අනිත් අය එක්ක ෂෙයා කරගන්න.
ඒ වගේම අපේ මේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝම නිරෝගීව සිටින්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.